මම නින්දට යන්න කලින් මේ දේ කළා. ඇත්තටම 7 වෙනි දවස වෙනකොට මට unexpected call එකක් එක unexpected result එකක් ආවා. අද මම කියලා දෙන්නේ pillow method එක කියන ඒ problem technique එක step by step use කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එක skip කරන්න එපා. මොකද step 3 තමයි හැමතෙම වෙනස් කරන්නේ. මම මුලින්ම මේක skip කරපු නිසා මටත් මුලින්ම result ආවේ නැහැ. මුලින්ම දැනගන්න ඕනේ pillow method එකට අපිට ඕනි වෙන්නේ කොළ කැලකුයි පෑනකුයි විතරමයි. laptop, app, meditation මේ මොකවත්ම ඕනි වෙන්නේ නැහැ. step 1 specific වෙන්න. මුලින්ම ඔයා හිතන්න ඕනේ ඔයාට ඕනි මොකක්ද කියලා. මට සල්ලි ඕනි කියනවට වඩා ඔයාට පුළුවන් මට මේ මාසේ අග වෙන්න කලින් රුපියල් ලක්ෂ 2ක් ලැබෙන්න ඕනි කියලා හිතන්න. යුනිවර්ස් එකට අපිට clear request දෙන්න බෑ. නිකන් ඔයා හිතන්නකෝ ඔයා පිට්සා එකක් ඕඩර් කරනකොට මට කෑමක් දෙන්න කියනවද? නෑනේ. ඔයා ඒ පිට්සා එක ඕඩර් කරන්නේ ඔයාට ඕනි පිට්සා එක අනුව. හරියට මට චීස් පීසා එකක් දෙන්න කියනවා වගේ. step 2 present tense එකෙන් ලියන්න. මේක තමයි වැදගත්ම part එක. ඔයා ලියන්න ඕනේ ඒ දේ දැනටමත් වෙලා තියෙනවා වගේ. එක්සැම්පල් එකක් විදිහට මට මේ වන විට රුපියල් ලක්ෂ 2ක මුදලක් ලැබීම ගැන මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මේ විදිහට ලියුවොත් හැබැයි නම් වැරදි. මට සල්ලි ලැබේවා. ඔයා මේ විදිහට ලියුවොත් ඒකෙන් වෙන්නේ ඔයා තවමත් ඔයාට නොලැබුණු ස්ටේජ් එකක ඉන්නවා කියලා ඔයාගේ මොළයට සිග්නල් එකක් යන එක. ඇයි මේක නින්දට කලින් කරන්න ඕනේ? අපි අවදි වෙලා ඉන්නකොට අපේ මොළය ක්‍රියාත්මක වෙන්නේ බීටා තරංගමාලාවල. හැබැයි අපි නින්දට යනකොට අපේ මොළය ක්‍රියාත්මක වෙන්නේ ඇල්ෆා සහ තීටා වේව්ස් වලට. සරලව කියනවා නම් දවල්ට ඔයාගේ බ්‍රේන් එක නිකන් පොලිස් මහත්මයෙක් වගේ. ඕක බෑ, ඕක කරන්න බෑ කියලා හැම වෙලේම ඔයාව બ્લોක් කරනවා. හැබැයි ඔයා නින්දට යනකොට ඒ පොලිස් මහත්මයාත් නිදා ගන්නවා. ඒ වෙලාවේ ඔයාගේ subconscious mind එකට direct access එකක් ලැබෙනවා. neuroscience එකත් කියන්නේ මෙන්න මේකමයි. theta state එකේදී suggestions, affirmations 10 ගුණයකින් fast වෙලා වැඩ කරනවා. ඒ නිසායි නින්දට කලින් ආන දේවල්, බලන දේවල් ඔයාගේ mood එක ඊළඟ දවසට බලපාන්නේ. අන්න ඒ නිසායි මේ ඔයා නිදා ගන්න කලින් මේ කරන විනාඩි 5ත් රත්තරන් වගේ වටින්නේ. step 3 ඔයා ලියපු කොළය අරගෙන 3 පාරක් කියවන්න. හැබැයි ඔයා මේක කියවන්න ඕනේ ඔයාට ඒ දේ වුණා වගේ ඇත්තම සතුටින්. ඔයාගේ ඇස් වහගෙන ඔයා ඒ සීන් එක විෂුවලයිස් කරන්න. සල්ලි අතට ආපු වෙලාවේ ඔයා මොකද කරන්නේ? කාටද ඒක මුලින්ම කියන්නේ? ඔයා ඒ සල්ලි වලින් මොනවද කරන්න හිතන් ඉන්න වගේ දේවල් හැමදේම විෂුවලයිස් කරන්න. step 4 let it go. ඊට පස්සේ ඒ කොළේ කොට්ටේ යටින් තියන්න. ඊට පස්සේ ඒ ගැන හිත ඉන්න එපා. ඔයා කරන ලොකුම මිස්ටේක් එක තමයි දෙයක් කරාට පස්සේ මේක ආයේ මට කවදද වෙන්නේ? ඇයි තාමට රිසල්ට් නැති කියලා ඔබ්සෙස් වෙන එක. ඒකෙන් වෙන්නේ ඔයා යුනිවර්ස් එකට සිග්නල් යවනවා මට තාම මේක වෙලා නැහැ කියලා. ඒ වෙනුවට අනිවාර්යෙන් මේක වෙනවා කියලා හිතලා ට්‍රස්ට් කරලා ඔයා නිදා ගන්න. මේක දවස් 7ක් හෝ දවස් 21ක් එක දිගට කරන්න. හැමදාම රැට එකම වෙලාවට කරන්න පුළුවන් නම් බෙස්ට්. දවස් 21කට පස්සේ මේ කොළේ පුලිස්සල දාන්න. නැත්නම් ගහක් මලින් තියන්න. අන්තිම ටිප් එක තමයි එක වෙලාවකට එක දෙයක් විතරක් කරන්න. එක රැයකට සල්ලි, අනිත් දවසට ආදරය, අනිත් දවසට වාහනයක් වගේ ගොඩක් දේවල් ආ කරනවා නම් මේක වැඩ කරන්නේ නැහැ. මොකද එතකොට ફોකස් එක බෙදලා යනවා. ඉතින් අද රැම ඔයා මේක පටන් ගන්නව නම් කමෙන්ට් සෙක්ෂන් එකේ මම පටන් ගන්නවා කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හෙට චෙක් කරනවා කවුද මුලින්ම ඇක්ෂන්ස් ගත්ත කියලා. මේ වගේ ජීවිතේ වෙනස් කරන ටෙක්නික්ස් දැනගන්න channel එක subscribe කරලා bell icon එක දබන්න.